අම්මගෙන කුඩේ හරිම හැඩයි කුඩේ ලාලලලාලලලා අනේ මේ මොකද්ද මේ වෙන්නේ මගේ කුඩේට අනේ හරිම සුළඟ සැරයිනේ අනේ මේ සුළඟට මගේ කුඩේ යනවා අනේ මාවත් මේ කුඩෙත් එක්ක යනවනේ කවුරුත් නැත්නම් මාව බේරගන්න මොකද මේ ඔයා අඬන්නේ සුළඟට මගේ කුඩේ ගියානේ හරි දැන් ඇඬුවා කියලා කුඩේ හම්බ වෙන්නේ නෑනේ අපි දෙන්න ගිහිල්ලා බලමු කුඩේ කොහේ හරි තියෙයිනේ එන්නකෝ අපි හොයලා බලමු මෙන්න මේ ගහ උඩ තියෙන්නේ මේ කුඩේ අල්ල ගන්නකෝ මං දෙන්නම් ඔයාට කුඩේ අයියෝ මේ කුඩේ ඔන්න යනවා අපහුලකට අල්ලගන්න ඉක්මනට අල්ලගන්න මේරි ඉක්මන් කරන්න අයියෝ මේක කුඩයක් නම වෙන්න බෑ මං හිතන්නේ මේක සරුංගලයක්ද කොහෙද මම මේ නිකමට අහන්නේ ඔයා මේක හැදුවේ සවුකොළ වලින්ද මේලි ඒ කුඩේ පස්සේ ගිහිල්ලා වැඩක් නෑ මට හිතන්නේ ඒක පාවෙන කුඩයක් කියලා ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ අපි මොකක් හරි කරමු මේලි ඔක්කොටම කලින් දැන් ඔය පනිස් ගෙඩිය කාලා ඉන්නකෝ මොනවා කරන්නත් අපි කාලා ඉන්න ඕනේ දුක යන්නත් එක්ක පනිස් ගෙඩිය කන්නකෝ ඉතින් මුදලාලි මාමා අපිට දැන් කිව්වනේ මේලි කුඩේක ගාන කීයද කියලා අපිට දැන් තියෙන්නේ කුඩේ ගාන හොයාගන්න අපි කොහොමද චංකි ඒ ගාන හොයාගන්නේ ඔයා ඉන්න කොහොම දීකිරි ගෙනාවා දීකිරි මිහි පිට කාටත් කුණ දෙන දීකිරි මම හිතනවා ඔයාලත් ගොඩක් සතුටු වුණා කියලා මේරි සල්ලි ටික එකතු කරගන්න 300යි 400යි 500යි 600යි ඕකත් දැම්මම කීයද උතන 700යි 800ක්ම තියෙනවා චංකි මේක හොඳයිද මෙතන හරිම ලස්සන ඒවනේ තියෙන්නේ ඔව් හරිම ලස්සන ඒවා නම් තමයි ඔයා හොඳට තෝරලා බලලා ගන්නකෝ ආයෙත් අර වගේ පාවෙන කුඩ ගන්නේ නැතුව මේරි දැන් ඔයාට තේරුණාද අපිට දෙයක් නොලැබෙනකොට ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙනවා